ඔයාගේ නියුන් සහෝදරයා ඔයාට වඩා ගොඩක් වයසින් වැඩි වෙන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මොකද්ද මේ සාපේක්ෂතාවාදය කියන්නේ? ඔබ හිතන්නේ කාලය කියන්නේ මුළු විශ්වයටම එක විදිහට ගලාගෙන යන දෙයක් කියලාද? ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව නම් ඒක සම්පූර්ණ වැරදි. ඔහු පෙන්වා දුන්නා කාලය කියන්නේ සාපේක්ෂ දෙයක් කියලා. සරලවම කිව්වොත් ඔබ කොතරම් වේගයෙන් ගමන් කරනවාද සහ ඔබ ඉන්නේ කෙතරම් ප්‍රබල ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයකද කියන එක මත කාලය ගතවන වේගය වෙනස් වෙනවා. මේකේ පුදුම හිතන පෙත්ත බලන්න. ඔබ ඔබේ නිවුන් සහෝදරයාව පෘථුවිය නතර කරලා ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් අභ්‍යවකාශ යානයක අවුරුදු කීපයක් ගිහින් ආවොත් ඔබ පෘථුවියට එද්දී ඔබේ සහෝදරයා ඔබට වඩා ගොඩක් වයසට ගිහින් ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට වඩා වේගයෙන් ඔහුට කාලය ගත වෙලා. මේක හුදෙක් මතයක් නෙවෙයි. අද අපේ දුරකථනවල පාවිච්චි කරන GPS තාක්ෂණය පවා නිවැරදිව ක්‍රියා කරන්නේ චන්ද්‍රිකාවල ගතවන මේ කාල වෙනස ගණනය කිරීමෙන් පසුවයි. කාලය සහ අවකාශය ගැන මෙවැනි ගැඹුරු රහස් දැනගන්න Gate of V අපිව subscribe කරන්න.